Hey guys, හිතනවා හැම දෙනාම හොඳින් ඇති කියලා. ඉතින් මමත් ගොඩක් හොඳින් ඉන්නවා. ඉතින් thank you so much ඔයගොල්ලෝ මගේ Cubase tutorials බලනවට. ඒ විතරක් නෙමෙයි හැම share එකක්ම, හැම like එකක්ම, හැම comment එකක්ම මට ගොඩක් වැදගත්. ඉතින් guys අපිට අද කතා කරන්න තියෙන්නේ edit එකට ගියාට පස්සේ අපිට අවසානයේදී හම්බෙන preferences වල තියෙන audio කියන කොටස, right? ඉස්සෙල්ලාම අපිට තියෙනවා editing audio කියන එක යටතේ treat muted audio events like deleted කියලා එකක්. මේ option එක on කරලා තිබ්බොත්, ඒ කියන්නේ මේ tick එක දාලා තිබ්බොත් එහෙම muted audio event එකක් treat වෙන්නේ එතන ඒක නැති විදිහට, right? Cubase එක behave වෙන්නේ ඔයා ඒ audio එක delete කළා කියලා. හරිද? example එකක් විදිහට track එකක් export කරද්දී muted events include වෙන්නේ නැහැ, right? හරි. ඊට පස්සේ අපිට තියෙනවා use mouse wheel for event volume and fades කියලා එකක්. මේ tick එක දාලා තියනකොට ඔයාගේ mouse scroll wheel එකට වෙනස් කරන්න පුළුවන් event volume එක, fade in fade out lengths වගේ දේවල්, right? simple crossfade editor. මේක on එකේ තියෙද්දී Cubase එක automaticallyම open කරනවා crossfade editor window එක හැමතිස්සෙම ඔයා crossfade එකක් create කරද්දී, right? ඔයාට ඊට පස්සේ පුළුවන් fade curves adjust කරන්න, fade shapes adjust කරන්න, එතකොට crossfade point එක adjust කරන්න, transition එක fine tune කරන්න, ඒ වගේ දේවල්. right. ඊට පස්සේ අපිට තියෙනවා on import audio files යටතේ open options dialog සහ use settings කියලා දෙකක්. මොකද්ද මේ open options dialog කියන්නේ? මේක අපි select කරලා තිබ්බොත් එහෙම ඔයා audio file එකක් import කරන හැම වෙලාවෙම options dialog එක open වෙනවා. හරිද? ඊට පස්සේ use settings එක යටතේ ගත්තොත් ඔයා දැනට import preferences විදිහට දීලා තියෙන default import settings තියෙනවානේ. ඒක Cubase එක use කරනවා. අපි use settings කියන එක use කරන්නේ නැත්නම් අපිට settings customize කරගන්න පුළුවන්. ඊට පස්සේ copy all files to project folder කියන එකක් තියෙනවා. right? මේ option එක අපි ටික් කරොත් එහෙම Cubase එක audio file එකේ copy එකක් අරගෙන ඔයාගේ project එකේ audio folder එකේ තියාගන්නවා, right? original file එක ඒකේ original location එකේම තියෙනවා. project එක ඇතුලේ තියෙන copy එකක් එක්ක තමයි Cubase එක එතකොට වැඩ කරන්නේ. මේ ටික එක අපි දාලා තිබෙන්නේ නැත්නම් copy එකක් create වෙන්නේ නැහැ. disk space එක save වෙනවා මේක තුලින් එතකොට. ඊට පස්සේ convert to project settings and copy to project folder if needed කියලා එකක් තියෙනවා. මේකෙන් දේවල් දෙකක් සිද්ධ වෙනවා. එකක් project settings වලට convert වෙනවා. හරි. ඊට පස්සේ convert to project settings and copy to project folder if needed කියලා එකක් තියෙනවා. මේකෙන් දේවල් දෙකක් සිද්ධ වෙනවා. එකක් project settings වලට convert කරනවා. audio file එකේ project එකේ settings වලට වඩා වෙනස් sample rate එකක් හරි bit depth එකක් හරි තියෙනවා නම් Cubase එක automatically convert කරනවා ඒක project settings වලට match වෙන විදිහට, right? playback issues එන්නේ නැති වෙන්න, resampling errors එන්නේ නැති වෙන්න හැම audio file එකක්ම compatible ද කියලා බලන එක තමයි මේකෙන් වෙන්නේ. okay? ඊළඟට audio file එක ඔයාගේ project folder එකෙන් පිටත නම් තියෙන්නේ. Cubase එක copy කරනවා ඒක ඔයාගේ project folder එකට. already project folder එක ඇතුලේ තියෙනවා නම් copy එකක් create වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ split channels කියලා එකක් තියෙනවා. මේ tick එක දාලා තිබ්බොත් එහෙම Cubase එක stereo file එක separate mono tracks බවට පත් කරගන්නවා. left channel එක audio track එකක්, right channel එක තව audio track එකක් විදිහට. එතකොට channels දෙක independently edit කරන්න පුළුවන්.
මේ ටික එක දාලා තිබෙන්නේ නැත්නම් Cubase එක ස්ටීරියෝ ෆයිල් එක සිංගල් ස්ටීරියෝ ට්‍රැක් එකක් විදිහට එක්ස්පෝර්ට් කරගන්න. Alright guys, ඊට පස්සේ අපිට තියෙනවා name format කියලා එකක්. ඔයාට choose කරන්න පුළුවන් මෙතනින් events වල නම් construct වෙන විදිහට. ඊට පස්සේ මෙතනින් පෙන්නනවා on bouncing rendering audio කියලා එකක්. ඒක යටතේ තියෙනවා open options dialog, replace audio in project, keep current audio in project කියලා තුනක්. මොකද්ද මේ open options dialog කියන්නේ? ඔයා export එකක් කරන්න යන හැම වෙලාවකම ඔයාට dialog එකක් Cubase එකෙන් පෙන්නනවා මෙතනදී. File format, bit depth, sample rate, export range, folder location and naming වගේ දේවල් එහෙම බලා ගන්න පුළුවන්. right? ඊට පස්සේ තියෙනවා replace audio in project කියලා එකක්. මේක අපි select කරලා තිබ්බොත් Cubase එක replace කරනවා ඔයාගේ project එකේ තියෙන original events අලුතින් render වෙන audio එක. right? මේක අපි use කරන්නේ නැත්නම් Cubase එක අලුත් audio file එකක් render කරලා ගන්නවා original events වෙනස් නොවි තියෙනවා. ඊට පස්සේ keep current audio in project. original audio එක project එකේ තියෙනවා track එක multiple versions හෝ backups ගන්න මේක useful. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා on processing shared clips කියලා එකක්. ඒක යටතේ බැලුවොත් open options dialog, create new version, process existing clip කියලා තුනක් තියෙනවා. ඒකේ අපි බලමු open options dialog කියන්නේ මොකක්ද කියලා. shared clips process වෙන්න කලින් Cubase එක පෙන්නනවා options dialog එකක් මේක දාලා තිබ්බොත් එහෙම. මේකෙදි ඔයාට decide කරන්න පුළුවන් shared clip එකට අදාළ events process වෙන එක ගැන. selected event එකක් විතරක් process වෙන එක ගැන වගේ දේවල්. right? create new version. original audio එක modify නොකර Cubase එක create කරනවා event එකේ අලුත් version එකක් ඔයාගේ changes එක්ක. right? මේක use කළේ නැත්නම් Cubase එක original audio clip එක override කරනවා. original version එක lost වෙනවා ඔයාට ඉක්මනින් undo කරගන්න බැරුව ගියොත් එහෙම. right? ඊට පස්සේ අපිට තියෙනවා process existing clip කියලා එකක්. මේක use කරොත් ඔයා කරන audio processing directly currently selected clip එකට apply කරනවා Cubase එක මගින්. remove regions hit points on all offline processors කියලා එකක් තියෙනවා. offline processing apply කරද්දී ඔක්කොම hit points, audio regions and slicers remove වෙනවා clip එකෙන්. මේ ටික එක දාලා තිබ්බොත්. ඊට පස්සේ තියෙනවා enable automatic hit point detection කියලා එකක්. Cubase එක automatically audio events වල තියෙන hit points detect කරනවා ඔයා ඒවා import කළාම හරි MIV audio එකක් record කළාම හරි. right? හරි. ඊට පස්සේ තියෙනවා time stretch tool algorithm කියලා එකක්. මේක යටතේ මේ විදිහට ගොඩාක් ඔයාට බලා ගන්න පුළුවන්. Cubase එක use කරනවා MPEX කියන multiple processor extreme කියන එක real time audio time stretching හා pitch shifting වලදී time stretch tool එක audio events edit කරද්දී algorithm එක decide කරනවා clip එකේ time එක වෙනස් වෙනකොට ඒ ප්‍රමාණය කොච්චර naturally correct වෙනවද කියන එක. right? ඉස්සල්ලාම අපිට මෙතන පෙන්නනවා MPEX preview quality කියලා එකක්. Scratched audio එකේ real time preview එකේ overall quality එක තමයි මේකෙන් කියන්නේ. ඊට පස්සේ තියෙනවා MPEX mix fast කියලා එකක්. low CPU usage එකක් සහිතව real time mixing වලට optimized මේක. right? large sessions playback කරන්න මේක හොඳයි. right? ඊට පස්සේ අපිට තියෙනවා MPEX solo fast කියලා එකක්. මේක low latency
single track processing සහ use වෙන CPU එක minimal. ඉක්මනින් එක track එකක් audition කරන්න මේක හොඳයි. right? ඊට පස්සේ තියෙනවා MPEX solo musical කියලා එකක්. high quality single track එකක් playback කරන්න මේක හොඳයි. ඊට පස්සේ අපිට තියෙනවා MPEX polyfast කියලා එකක්. CPU limited complex tracks වලට මේක හොඳයි. නමුත් quality එක low musical සහ polymods වලට වඩා. හරිද? right. ඊට පස්සේ අපිට තියෙනවා MPEX polymusical කියලා එකක්. stereo recordings වලට මේක හොඳයි. high quality polyphonic audio real time musical mode එක තමයි මේක. right? ඊට පස්සේ MPEX polycomplex කියලා එකක් තියෙනවා. most CPU heavy mix downs තියෙන ඒ වගේවට මේක හොඳයි. right? ඊට පස්සේ අපිට තියෙනවා real time කියලා එකක්. මේක depend වෙන්නේ select කරලා තියෙන algorithm එකට අනුව. musical mode and time stretch in real time. right? alright guys, ඊට පස්සේ default wrapping algorithm කියලා එකක් තියෙනවා. මොකද්ද මේ? audio process කරගන්න Cubase එක යොදා ගන්න method එක තමයි මේක. audio එක resample සහ process වෙන එක මෙමගින් control කරනවා. ඉතින් මේක යටතේ කොටස් දෙකක් තියෙනවා, elastic සහ standard කියලා. ඒකෙත් තව කොටස් ගොඩක් තියෙනවා. right? ඉස්සලාම method එක elastic යටතේ තියෙන්නේ elastic pro time කියන එක. මෙහිදී pitch එක change වෙන්නේ නැහැ. high quality time stretch සඳහා පමණයි මේක use වෙන්නේ. ඊට පස්සේ තියෙනවා elastic pro pitch කියලා එකක්. right? high quality pitch shifting පමණයි, time එක change වෙන්නේ නැහැ. ඊට පස්සේ elastic pro tape classic tape speed effects අනුකරණය කරන time stretching mod එක තමයි මේක. alright guys, ඊට පස්සේ තියෙනවා elastic pro foreman time කියලා එකක්. solo instruments වල natural tone එක මෙමගින් ආරක්ෂා කරනවා. right? time stretch with foreman preservation. right? ඊට පස්සේ බැලුවොත් අපිට තියෙනවා elastic pro foreman pitch කියලා එකක්. vocal key changes හා solo instrument tuning වලදී මේක useful. right guys, ඊට පස්සේ අපිට තියෙනවා elastic pro foreman tape කියලා එකක්. tape style time and pitch stretching with foreman preservation. creative tape effects සමග තියෙන vocals or instruments වල natural tone එකක් maintain කරන්න මේක useful. okay guys, ඊට පස්සේ elastic efficient time කියලා එකක් තියෙනවා. මෙහිදී time එක විතරයි change වෙන්නේ, pitch එක ඒ විදිහටම තියෙනවා. tempo එකට clips fit කරන්න stretch කරද්දී මේක උපකාරී වෙනවා. right guys, ඊට පස්සේ අපිට තියෙනවා elastic efficient pitch කියලා එකක්. මේකෙදී pitch එක පමණක් change වෙනවා, length එක ඒ විදිහටම තියෙනවා. quick key changes වලදී useful මේක. ඒ වගේම තමයි fast tuning adjustments වලදීත් මේක useful. ඊට පස්සේ අපිට තියෙනවා elastic efficient tape කියලා එකක්. time එකයි pitch එකයි දෙකම එකට මේකෙදි change වෙනවා. right? tape style effects වලදී useful මේක. ඒ වගේම තමයි creative sound එකක් design කරනකොට useful. right guys, ඊට පස්සේ අපිට තියෙනවා standard algorithm එක. standard කියන එක time stretch සහ pitch shift method එකක්. okay? ඒක design කරලා තියෙන්නේ fast editing සහ rough adjustments වලට. මේකේ presets කීපයක් තියෙනවා. මෙන්න මේ ආකාරයෙන්. alright guys, standard යටතේ standard drums තියෙනවා ඉස්සෙල්ලාම. drum loops වලට ඒ වගේම percussion tracks වලට මේක useful. sharp transients සමග තියෙන percussive material වලට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ standard plucked කියලා එකක් තියෙනවා. guitar, bass, harp වගේ plucked instruments වලට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. right, ඊට පස්සේ තියෙනවා standard pads කියලා එකක්.
pads, strings, long scenes වගේ sustained sounds වලට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. Standard vocals. Solo vocals වලට මේක විශේෂයි. Standard mix. Stereo mix corded instruments සඳහා use කරන්න පුළුවන් මේක. ඊට පස්සේ standard custom කියලා එකක් තියෙනවා. ඔයාලට custom stretching behavior එකක් අවශ්‍ය වුණාම මේක use කරන්න පුළුවන්. ඊට පස්සේ standard solo කියලා එකක් තියෙනවා. lead instruments, solo melodic lines වලට වගේ මේ option එක use කරන්න පුළුවන්. Right guys, අද අපි ගොඩක් කතා කරා නේද? ඉතින් මේ කොටසත් ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ codes. Right. ඒ section එකට අපි ඊළඟ දවසේ යමු. ඉතින් හැම දිනාටම thank you so much මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඉතින් මට ගොඩක් ඒක වටිනවා. ලස්සන සින්දු අහන්න යන්න අංජලි music channel එකට. ඒ විතරක් නෙමෙයි කැකුළු studio YouTube channel එකට. ඉතින් මම අංජලි music දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ලස්සන සතියක්. bye.